මලු බැඳගෙන යන්නේ. බෑග් අරගෙනනේ මේ යන්නේ. එයාපෝට් එක ඇතුළට තමයි යන්නේ. ඇත්තටම පිටිපස්සේ තොරෙන් යන්නේ. ගොඩ යන්න බෑ. හැබැයි අපි ගියා. මොකද මගේ මහත්තයා එයාපෝට් එකේ වැඩ කරන හින්දා එයාට පාකින් එකත් ප්‍රී. අපි දවස් 3කට ඇත්තටම නයිට් 4කට වාහනේ පාක් කරලා තමයි එයාපෝට් එකේ ගියේ. සාමාන්‍යයෙන් වාහනයක් එයාපෝට් එකේ පාක් කරනකොට ගෙවන්න ඕනේ. එයාට ගෙවන්න උනේ නෑ. ඉතින් අපි දැන් රෑට කෑවා. එයාපෝට් එක ඇතුළෙන්ම කාලා කොහෙද මේ යන්නේ? යන්නේ ලස්සන තැනක් බලන්න. ලෝකේ සුන්දරම තැනක් බලන්න. ඇත්තම කියනවා නම් ලෝකේ ජනගහනයෙන් 150කටවත් යන්න බැරි තැනක්. කොච්චර සල්ලි තිබුණත් කොච්චර ආසාව තිබුණත් සමහර මිනිස්සුන්ට ලේසි නෑ මෙතෙන්ට එන්න. කැනඩාවේ ඉන්න කැනඩියන්ස්ලත් ඇත්තටම කියනවා නම් ගොඩක් අය මෙතෙන්ට ගිහිල්ලා නෑ. ඉතින් අපි වාසනාවන්තයි. ඉතින් ඒ වාසනාව ඔයාලා එක්කත් බෙදා හදා ගන්න ඉතින් අපි තීරණය කරා අපේ YouTube එක හරහා. දැන් රෑ කීයද 9:00 විතර ඇති. අපේ ෆ්ලයිට් එක තියෙන්නේ 12:50ට තිබුණේ. හැබැයි දැන් ඒක ඩිලේ වෙලා. දැන් ආයේ තියෙන්නේ 1:50ට පාන්දර. ඉතින් අපි දැන් චෙක් අවුට් වුණා මෙතනින් වෙලා. දැන් අපි යනවා. දැන් මේ ෆ්ලයිට් එක ඇතුලේ තමයි ඉන්නේ. හැබැයි ඔයාලට කියන්න ඕනේ මේ ෆ්ලයිට් එකේ අපිට කෑම නෑ. මේක ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක්. ඒ කියන්නේ රට ඇතුලේ ෆ්ලයි කරන එකක්. එඩ්මන්ටන් වල ඉඳලා ටොරන්ටෝ වලට පැය 4ක් තියෙනවා. ඉතින් මේ පැය 4 අපිට කන්න ඕන නම් අපි සල්ලි දීලා තමයි කන්න ඕනේ. ඉතින් අපි දැන් ටොරන්ටෝ වල ඉන්නේ. ඉඳගෙන අපි වාහනයක් රෙන්ට් අවුට් කරා. ඉතින් වාහනේ හම්බෙන්නේ 10:00ට. එතකන් අපි චුට්ටක් ඉඳගෙන හිටියා. එතකොට අපි දැක්ක ඇත්තටම ෆ්ලයිට් වලට අපේ බෑග්ස් දාන හැටි. දැන් ওই තියෙන ෆ්ලයිට් එකට බෑග්ස් දානවා. ඒ කාවේ යන්නේ දවස්වල තියෙන ලෝක FIFA World Cup එකේ අර ඇට්ලිස්ට් මැච් එක ෆ්‍රාන්ස් ඉංග්ලන්ත මේව නෑනේ. අපේ ප්ලෑන් එක මොකක්ද කියලා. එළිය අපි රවුමක් ගිහිල්ලා ඒකේ එළියේදී මේ ඔස්සගෙන යන්න මොකද? අපි මේ වාහනයක් මේ ගත්තා කියන 6කට යාපෝට් 10යි තියෙන්නේ. ඒ කියන්නේ 10යි පිළිට අන්න බෑග් එකක් වැටුණා. ඒ කියන්නේ ඒක හම්බෙන්නේ යාපෝට් එකේ. ඉතින් ඒක නිකන් එක්කෝ යාපෝට් එකේ ඉන්නවා. නැත්තම් එළියට ගිහින් එන්න බෑ මොකද අපේ මේ බෑග් ටිකත් එක්ක එනවා. ඉතින් අපි දැන් එළියට යන්නයි යන්නේ. ඔයාලා කියන්න පුළුවන් නම් ගැස් කරලා අපි කොහෙද මේ යන්නේ කියලා. ඉතින් ආදරේ හැමෝටම ඊතුරු වීඩියෝස් ටිකත් අපේ බලන්න.